විධිමත් හෙද පුහුණුවක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ වන්නේ 1939 දීය. ඒ කොළඹ හෙද විදුහල හරහායි. එතැන් සිට අද දක්වාම කීර්තිමත් හෙද විදුහල් රාශියක් හරහා හෙදියන් පුහුණුව ලබන අතර ලොව පුරා බොහෝ රටවල් ශ්‍රී ලංකාවේ හෙද සේවය ගැන කතා කරන්නේ බොහෝ ප්‍රශංසාවෙනි. හෙදියන් ලෙස පුහුණුව ලැබූ පසු විවිධ ක්ෂේත්‍ර තුළ වැඩිපුර පුහුණුවීම් අවශ්‍ය වන අතර ඒ සඳහා පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල පිහිටුවා තිබෙනවා. ඉන් හදිසි ප්‍රතිකාර පුහුණුව, ශල්‍යාගාර පුහුණුව, සූත්‍රිකා කර්ම පුහුණුව, ළමා රෝග පුහුණුව, ප්‍රජා සෞඛ්‍ය හෙද පුහුණුව වැනි ක්ෂේත්‍ර හරහා හෙදියන්ට විශේෂ පුහුණුවක් ලබා දෙනවා. මම W කීර්තිරත්න පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේ විදුහල්පති. මෙම ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන එකම උසස් අධ්‍යාපන ආයතනය හෙද නිලධාරීන් සඳහා. මෙම ආයතන 1960 තමයි ආරම්භ කරලා තියෙන්නේ. මුල් කාලයේදී හෙද සේවාව සඳහා වූ නායකයන් පුහුණු කිරීම සඳහා ආරම්භ කිරීමක් කරලා තියෙනවා. එහිදී වාටුභාර හෙද සොහොයුරියන්, හෙද ආචාර්යවරුන් සහ මහජන සෞඛ්‍ය හෙද සොහොයුරියන් තමයි මුල් කාලයේ මෙහි අධ්‍යාපනය ලැබලා තියෙන්නේ. ඉන්පසුව ක්‍රමයෙන් හෙද සේවාවේ විශේෂඥ සේවාවන් සඳහා එහෙම නැත්නම් විශේෂිත සේවාවන් සඳහා විවිධ පාඨමාලා ක්‍රියාත්මක කරලා තිනවා. අපි ඉදිරියේ සැලසුම් කරලා තියෙනවා විශේෂයෙන් මහජනතාවගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා විශේෂ තුවාල පිළිබඳ නැත්නම් වුන් කියා සම්බන්ධයෙන් විශේෂ පාඨමාලාවන්, ඒ වගේම ඉදිරියේදී හෙද සේවාව සඳහා අවශ්‍ය වන විශේෂිත පාඨමාලාවන් රැසක් දැනට සැලසුම් කරමින් පවතිනවා හෙද සේවාවේ විශේෂිත සේවාවන් මහජනතාවට ලබා දීම සඳහා. අලුතින් ආරම්භ කර ප්‍රජා සෞඛ්‍ය හෙද පාඨමාලාව මෙහිදී සුවිශේෂී. රටේ පවතින දියවැඩියාව, රුධිර පීඩනය වැනි බොනෝන රෝග දිනෙන් දින වැඩිවන තත්ත්වයක් යටතේ ඊට මුහුණ දීමට මෙම පාඨමාලාව මහඟු පිටුවහලක් වන බව කවුරුත් පිළිගන්නා කරුණක්. මේ දක්වා මෙම පාඨමාලාව හරහා හෙදියන් කණ්ඩායම් කිහිපයක් පුහුණු කර අවසන් කර තිබෙනවා. මම අනුරුද්ධිකා අබේසිරිවර්ධන, විශේෂ ශ්‍රේණියේ හෙද ආචාර්යනි පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල. මම ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරී කණ්ඩායමේ සම්බන්ධීකරණ නිලධාරිනියක්. එතකොට මට කියන්න තියෙන්නේ මේ අපි ප්‍රජාව සමග ඉන්නේ ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරී 3 වෙනි කණ්ඩායම මෑතකදී පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේ පුහුණුව සාර්ථකව නිම කරමින් සිටිනවා. එතකොට මෙම කණ්ඩායමට තියෙනවා මොඩියුල් 12කින් සමන්විත විෂයන්. ඒවා සියල්ල ප්‍රජාව හා සම්බන්ධයි. විශේෂයෙන්ම රෝග නිවාරණය හා සම්බන්ධව මොවුන් ක්‍රියා කරනවා. ඒ වගේම රෝගීන්ගේ ගෙවල් වලට ගිහිල්ලා උන්ට ප්‍රතිකාර කිරීම, සහන සත්කාර සේවා මේවා පිළිබඳව ඔවුන් විශේෂ දැනුමක් හා දක්ෂතාවයක්, කුසලතාවයක් මෙම ආයතනයේදී ලබා ගන්නවා. ඒ පිළිබඳව අපි ඔවුන්ට විශේෂිත පුහුණු විවිධ ක්‍රමවලින් ඔවුන්ගේ කුසලතා ඇගයීම් මෙම ආයතනයේ සිදු වෙනවා. වුන්ඩි වුන්ඩ් ඉනෝවේෂන්ස් ආයතනය ශ්‍රී ලංකාවේ තුවාල පිළිබඳ පර්යේෂණ කිරීමට, වෛද්‍යවරුන්ට හා හෙදියන්ට තුවාල ප්‍රතිකාර පුහුණුව ලබා දීමටත් ආරම්භ කළ ආයතනයක්. එහි සිටින වෛද්‍යවරුන් තුවාල පිළිබඳ ඉහළම සුසුකම් සපුරාලු අත්දැකීම් බහුල පිරිසක්. අසනීපයක් හැදුනොත් අපි හැම වෙලේම බලන්නේ කොයි වෙලේද මේක හොඳ වෙන්නේ කියලා. ඕනම කෙනෙක් අසනීපයක් එක්ක ඉන්න අකමැති. සමහර වෙලාවට තුවාලයක් හැදුනොත් ඕකම තමයි තත්ත්වය. තුවාලයක් හැදුනොත් අපි බලන්නේ හැකි ඉක්මනින් හොඳ කරගන්න. සමහර වෙලාවට තුවාලයේ සුවවීම ප්‍රමාද වෙන්න පුළුවන්. අවාසනාවන්ත තත්ත්වයකදී සමහර තුවාල ප්‍රමාණ හොඳින් හොඳ වෙන්නේ නැහැ. අපේ රටේ තුවාල ප්‍රතිකාර පිළිබඳ තියෙන තත්ත්වය බොහොම අවාසනාවන්ත තත්ත්වයක් තියෙනවා. ඇත්තටම තුන්වෙනි පන්තියේ සැලකීමක් සහිත ක්ෂේත්‍රයකට තමයි අපිට තුවාල පිළිබඳ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන තත්ත්වය දකින්න පුළුවන්. හැම වෙලේම neglected part එකකට තමයි මේක තියෙන්නේ. මේ තත්ත්වයට තුවාල හැදෙන කෙනාට බොහෝ වෙලාවට සිද්ධ වෙනවා යම්කිසි මිලක් වන්දියක් ගෙවන්නේ සඳහා මේ ක්‍රමයේ තියෙන වැරද්ද නිසා. ඒ වුන්ඩි වුන්ඩ් ඉනෝවේෂන්ස් කියන ආයතනය පටන් ගත්තේ මෙන්න මේ ગેප් එක පුරවන්න. ඇත්තටම රටේ තියෙන තුවාල ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ ප්‍රමිතිගත නොවීම කියන කාරණාව අවම කරලා යම්කිසි වැඩපිළිවෙලක් යම්කිසි දෙයක් සමාජයෙන් දෙන්න තමයි වුන්ඩි වුන්ඩ් ඉනෝවේෂන් එක පටන් ගත්තේ. මේකෙදි අපි කාරණා තුනක් බලාපොරොත්තු වෙනවා. එකක් තමයි තුවාල පිළිබඳ පුහුණුව ලබා දෙන. ඊළඟට තමයි යම් මට්ටමකට තුවාල පිළිබඳ පර්යේෂණ කටයුතු දේශීය දේවල් සම්බන්ධයෙන්, සමහර විට විදේශීය දේවල් සම්බන්ධයෙන්, ක්‍රමවේද සම්බන්ධයෙන් පර්යේෂණ මට්ටමේ දේවල් අපි සිද්ධ කරනවා. ඊට අමතරව වැදගත්ම දේ තමයි මේ තුවාල ප්‍රතිකාරය කියන කාරණාව අපි සිද්ධ කරනවා. සාමාන්‍යයෙන් තුවාල ප්‍රතිකාර කරන එකට ආදර්ශයට ගත හැකි ස්ථාන අපිට දකින්න ලැබෙන්නේ නැහැ. අඩුයි රටේ. ඒ අඩුව පුරවන්නත් අපි ලෑස්ති වෙලා තමයි මේ ආයතනය පටන් ගන්නේ. දැනට ලෝකේ පාවිච්චි කරන ඉතාම හොඳ තාක්ෂණික උපකරණ අපි දැන් පාවිච්චි කරනවා. මැගනටික් තෙරපි, වැක්කියුම් තෙරපි, ෆයිබරික් ඔක්සිජන් තෙරපි වගේ බොහොම දියුණු නවීන තාක්ෂණික ක්‍රම ලෝකයේ අනිත් තුවාලකාර ඒකකවලට සමාන්තරව සහ සමානව අපි භාවිත කරනවා. අපේ අරමුණ වෙන්නේ, අපේ කාර්යභාරය වෙන්නේ
අපේ ඉලක්කය වෙන්නේ රට තුළ තියෙන මේ තුවාල සම්බන්ධයෙන් තියෙන ව්‍යාකූලත්වය නොසලකා හැරීම රීප්ලේස් කරන්න. නැත්නම් ඒ පිළිබඳව යම්කිසි වෙනත් මානයකින් බලලා යම්කිසි කාර්යභාරයක් කරන්න පුළුවන් මොඩර්න් නව ආයතනයක් ස්ථාපිත කිරීම. මේ බලාපොරොත්තුෙන් තමයි මේ වුන්ඩි වූඩ් ඉනෝවේෂන් කියන ආයතනය ස්ථාපිත කරන්නේ. පශ්චාත් ප්‍රාථමික හෙද පුහුණු ආයතනය මගින් කරන ලද ඉල්ලීමකට අනුව නොබෝදා ප්‍රදා සෞඛ්‍ය හෙද පුහුණු පාඨමාලාවේ හෙදියන් 80 දෙනෙක් සඳහා එක් දින තුවාල පිළිබඳ පුහුණු වැඩමුළුවක් වුන්ඩි වුඩ් ඉනෝවේෂන් හි පැවැත්වුණා. එහිදී විවිධ මාතෘකා ඔස්සේ පවත්වන ලද දේශන සහ විවිධ පුහුණුවීම් කටයුතු සිදු වුණා. විශේෂයෙන්ම තුවාලවලට ප්‍රතිකාර කරන ආකාරය සියසින්ම බලා ගැනීමට උන්ට හැකි වුණා. මෙහිදී පාඨමාලාවට සහභාගී වූවන් දැක්වූ උනන්දුව හා උද්‍යෝගය මනාව කැපී පෙනුන අතර තවත් දැනුම ලබා ගැනීමට ඔවුන් තුළ තිබූ කැමැත්ත ප්‍රශංසනීයයි. මූලික වශයෙන් විද්‍යාත්මක පදනමක් ඇතුව තුවාල වර්ග කරලා අඳුනා ගැනීම. ඒ තුවාලවල වර්ගවල හැටියට මොනවාද තුවාලට දමන්න පුළුවන් බෙහෙත් වර්ග. ඒවා තෝරගන්නේ කොහොමද? සහ අවසානයේ තුවාලේ පවතින ස්ථානයේ හැටියට කොහොමද ඒක ප්ලාස්ටර් හරි බැන්ඩේජ් අන්තර්ජාතික වශයෙන් පිළිගත්තු විදිහට සම්මත ක්‍රමයට යොදන්නේ කොහොමද කියන ඒවා තමයි මේ පාඨමාලාවේ ඉතාම සාරාංශයක් වශයෙන් අන්තර්ගතය වුණේ. මෙතනදී අපේ ආයතනයෙන් තරම තුවාල තියෙන පුද්ගලයන්ගේ තුවාල වලට බෙහෙත් කරද්දී ඒගොල්ලොන්ට ඒක ඇවිල්ලා බලලා දැකලා ඉගෙන ගන්න අවස්ථාවකුත් ලැබුණා. බැන්ඩේජ් දාලා බලන්න අත හුරු කරගන්න අවස්ථාවකුත් අපි දෙනවා. බොහොම කෙටි කාලයක් ඇතුළත ළමයි එක දින වැඩමුළුවක්. මේ පිළිබඳව ඒගොල්ලන්ට මේ දැනුම ලැබෙන ස්ථානයක් ආයතනයක් පැහැදිලිව නැහැ. ඉතින් මේ පාඨමාලාව ඒගොල්ලෝ ගොඩාක් උනන්දුවෙන් සහභාගී. අපෙන් ගොඩාක් ප්‍රශ්න අහලා ඒගොල්ලන්ට තිබ්බ දැනුම පිපාසය සංසිඳවන්න අවශ්‍ය විදිහට දැනුම ලබා ගන්න දිහාවක් නැතිව තිබ්බ බව අපිට පැහැදිලිව තේරුණා. සහභාගී වෙච්ච හෙදියන් මේ පාඨමාලාවට එද්දි හිටියට වඩා ගොඩාක් දැනුම අරගෙන තමයි ගියේ. ඉතින් මේක මේ ලංකාවේ තුවාල සම්බන්ධව ප්‍රතිකර්ම කිරීම කියලා වෙනම අංශයක් තාම හරියට ස්ථාපිත වෙලා නැහැ, එස්ටැබ්ලිෂ් වෙලා නැහැ. ඉතින් ඒක වෙන්න ඕන දෙයක්. හෙදියන්, වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන් මේ හැමෝටම අත්‍යවශ්‍ය මේ දැනුමක් මේ තුවාල සුව කිරීම සම්බන්ධව තුවාලයේ ෆලෝ අප්. දිගින් දිගට තුවාලය හොඳ වෙන තාක්කල්ම ප්‍රතිකර්ම කිරීම කියන්නේ. ඉතින් මේ වගේ පාඨමාලාවල් රටට අවශ්‍යයි. මේක අපි එක ආයතනයක තුවාලවලට ප්‍රතිකර්ම කරනවා කියන එකෙන් එළියට ගිහිල්ලා මේ දැනුම හෙදියන්ටත් වෛද්‍යවරුන්ට වගේ මෙම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පුළුල්ව මේ දැනුම දිය යුතුයි. ඉතින් පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලෙන් මේක මේ වැඩමුළුව සංවිධානය කරලා පාඨමාලාව ක්‍රියාත්මක වුණා. මේ රටට අවශ්‍ය දෙයක්. ස්තුතිවන්ත වෙනවා එම ආයතනයට මේ වගේ දෙයකට මුල් වීම ගැන. බොහොම සාර්ථක වැඩමුළුවක්. මෙම කටයුත්ත සම්බන්ධීකරණය කරමින් වෙහෙසුන පශ්චාත් ප්‍රාථමික හෙද පුහුණු ආයතනයේ ජ්‍යෙෂ්ඨ හෙද ආචාර්යනී අනුරුද්ධිකා අබේසීවර්ධන මහත්මිය මෙහිදී සුවිශේෂී මෙහෙයක් ඉටු කළා. එසේම පශ්චාත් ප්‍රාථමික හෙද පුහුණු ආයතනයේ විදුහල්පති W.A. කීර්තිරත්න මහතාගේ මඟ පෙන්වීම මෙහිදී කැපී පෙනුණා. පුහුණුව නියම කළ හෙදියන්ට වුන්ඩි වුඩ් ඉනෝවේෂන් හා පශ්චාත් ප්‍රාථමික හෙද පුහුණු ආයතනයේ එක්ව සහතික පතක්ද ලබා දුන්නා. මෙවැනි වැඩසටහන් හා පුහුණුවීම් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ වඩාත් ස්ථාපිත කළ යුතු බව කවුරුත් පිළිගන්නා සත්‍යයක්. වුන්ඩි වුඩ් ඉනෝවේෂන් තුවාල පිළිබඳ පර්යේෂණ හා පුහුණුවීම් කරන ආයතනයන් ලෙස ස්ථාපිත වී ඇති අතර විධිමත් තුවාල ප්‍රතිකාර පුහුණු වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව දැනුම් දීමට මෙය අවස්ථාවක් කරගන්නවා.